හායි යාළුවනේ ඔන්න මම අදත් බ්ලොග් එකක් කරගෙන ආවා. අද බ්ලොග් එකේ තියෙන්නේ අපේ ෆෙයාවල් පාර්ටි එකට රෙඩි වුණු විදිහයි ෆෙයාවල් පාර්ටි එකේ මොනවද උනේ කියලා. එහෙනම් දිගටම ඉන්න අපේ පාර්ටි එකේ මොනවද උනේ කියලා බලන්න. දැන් ඔක්කොම රෙඩි වෙන ගමන් යමු පිටිපස්ස මොකද එන්නේ බලන්න. කට්ටිය රෙඩි වෙන අතරතුර අපි සෝන් එක ප්‍රැක්ටිස් කරන්න ගත්තා. ඒ අතරත් ඉතින් අපි චුට්ටක් ඩාන්ස් කරලා එහෙම තමයි සෝන් එකත් ප්‍රැක්ටිස් කරන්න ගත්තේ. කට්ටිය ඉතින් බරටම වැඩ බිම් එක හදන ගමන් හිටියේ ඒ පැත්තට චුට්ටක් ඔළුව දාලා අපි ගියා යාළුවාගේ බෝඩිම් එකට. අපි යනවා යාළුවාගේ බෝඩිමට. යාළුවාට වගේ දෙන්නේ. අපි අවහෙන්ද ගෙනියන්නේ මෙන්න මෙයාත් අවහෙන්ද දෙන්නයි කියලා. දැන් අපි පන්තියට යනවා. මේක රීටි එක ළඟමයි තියෙන්නේ. අපි යනවා. අපි බෝඩිමට ගිහිල්ලා ඉතින් ඩෙකොරේෂන් ටික ඉවර කරලා තිබ්බා. ඒ ටිකත් හරිම ලස්සනට හදලා තිබ්බා අපේ යාළුවෝ ටික. ගිෆ්ට්ස් ටික ඔක්කොම රෙඩි කරලා ඉවරුණාට පස්සේ සීනියර්ස්ලා ක්ලාස් රූම් එකට ආවා. අපි ඉතින් හරි ආදරෙන් යාළුවෝ පිළිගත්තා. We present you to come forward for the lighting of the traditional oil lamp. ඔයිල් ලැම්ප් එකෙන් පස්සේ අපි රෙඩි කරලා තිබ්බේ වෙල්කම් ඩාන්ස් එකයි ගෲප් සෝන් එකයි. Now let's enjoy a vibrant welcome dance performed by Panchali and her team. Please give them a big hand. ගෲප් සෝන් එකෙන් පස්සේ අපි බැලුන් ඩාන්ස් එකක් රෙඩි කරලා තිබ්බා. අපි තවත් ගේම්ස් රෙඩි කරලා තිබ්බට අපිට ටයිම් එක මැනේජ් කරගන්න බැරි නිසා බැලුන් ඩාන්ස් එක විතර අපිට කරන්න පුළුවන් වුණේ. බැලුන් ඩාන්ස් එකෙන් පස්සේ අපි සීනියර්ස්ලාගේ ලස්සන ගෲප් සෝන් එකක් අරේන්ජ් කරලා තිබ්බා. සීනියර්ස්ලාගේ සෝන් එකෙන් පස්සේ හරිම ලස්සන ක්‍රියේටිව් ෆනි ඩ්‍රාමා එකක් රෙඩි කරලා තිබ්බා.
ඩ්‍රාමා එකෙන් මම චුටි කරලා දැම්මේ මොකද තව vlog එක දිග වැඩි වෙන නිසා. ඩ්‍රාමා එකෙන් පස්සේ අපි සීනියර්ස්ලාට පුංචි ට්‍රීට් එකකුත් රෙඩි කරලා තිබ්බා. ට්‍රීට් එකෙන් පස්සේ සීනියර්ස්ලා හරිම ලස්සන ගෲප් සොං එකකුත් කියන්න ගත්තා. ප්‍රෝග්‍රෑම් එක හරියට කොහොමද වෙන්නද බලන්න මොනවද හසුරු මොනවද මේ හායි කියන්නේ අයියෙල්ලක මෙන්න කනුබොන ප්‍රෝග්‍රෑම් එක අපි ලස්සන චූරි ගිෆ්ට් එකකුත් රෙඩි කරා සීනියර්ස්ලාට දෙන්න. ඒක හරිම ලස්සනයි කිය අන්තිමට හැමෝගෙම ෆින්ගර් මාක් එක ආවට පස්සේ තමයි හරිම ලස්සනට තියෙන්නේ. සීනියර්ස්ලාට අපි ගිෆ්ට් එක දීලා ඉවරලා එතනින් පස්සේ චූටි කතා තිබ්බා. ඒවා මම දැම්මේ නැහැ මොකද vlog එක බෝරින් වෙන නිසා. එතනින් පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරා. ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඉතින් අපි චුට්ටක් නටලා එහෙම ගෙදර ආවා. එහෙනම් ඉතින් ආයෙමත් දවසක ලස්සන චූටි vlog එකකින් හම්බෙමු. බයි.